හායි මිනිසුන්ට සමාන ලක්ෂණ තියෙන ගෝරිල්ලන් ගැන බොහෝ දෙනෙක් දන්නේ නැති දේවල් ගැන බලමු. ඔන්න මොවුන් ජීවත් වෙන්නේ ට්‍රූප් ලෙස හඳුන්වන පවුන් කණ්ඩායම් විදියට. සාමාන්‍යයෙන් ගොරිල්ලන් කණ්ඩායමක ගෝරිල්ලන් 30ක් විතර ඔන්නවා. හැම පවුලක්ම පාලනය කරන්නේ එකම එක ප්‍රබල සිල්වර් බැක් පිරිමි ගොරිල්ලෙක් විසින්. වයස අවුරුදු 12 ඉක්ම වූ පසු උන්ගේ කොන්දේ රෝම රිදී පාටට හැරෙනවා. ඒ නිසා තමයි මොවුන්ට සිල්වර් බැක් කියන්නේ. මෙයාලගේ ඇගිලි සලකිනු මිනිස්සුන්ගේ ඇගිලි සලකුණු වලට සමානයි. හැම ගෝරිල්ලෙකුටම වෙනස් වූ ඇගිලි සලකුණු තියෙනවා. ඒ වර්ගත් මිනිස්සුන්ට වගේම ඒ අයට වෙන් වූ ලේ වර්ග තියෙනවා. බහුතරයක් ගෝරිල්ලන්ට තියෙන්නේ B වර්ගයේ ලේ. මොවුන්ගේ DNA මිනිසුන්ගේ DNA සමග හොඳින් ගැලපෙනවා. වනාන්තරවල ඉන්න ගෝරිල්ලන් වතුර බොන්නේ නැති තරම්. මොවුන් ආහාරයට ගන්න කොළ වර්ග, ගෙඩි සහ අතු කැලි වලින් සිරුරට ඕන වතුර ලබා ගන්නවා. ගෝරිල්ලන් හැමදාම නිදා ගන්න අලුත් කූඩුවක් හදා ගන්නවා. අතු කැලි වලින් පොළවේ හෝ ගස් උඩ මෙහෙම හදා ගන්නවා. පැටවුන් නිදාගන්නේ උන්ගේ අම්මා එක්ක එකම කූඩුවේ. තනන් මිනිසුන්ගේ එගිලි සලකුණු වගේ මොවුනේ මේ නහයේ ඇති රැලි සහ හැඩය එකිනෙකාට වෙනස්. කැලෑවේ ඉන්න ගෝරිල්ලන්ව දුර ඉඳන් හඳුනා ගන්න පර්යේෂකයන් මොවුන්ගේ නහයේ හැඩය ෆොටෝස් වලට ගන්නවා. එහෙනම් ආයෙ දවසක සෙට් වෙමු. මිස්ටර් පින්ටා ෆලෝ කරන්න. ජය වේවා. ජය වේවා.